අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ පුදුම සාගත කතාවක් ගැන. කොහොමද සාමාන්‍ය PDF ෆයිල් එකක් ඩොලර් මිලියන 2.5ක මහ මංකොල්ලයකක ප්‍රධාන ආයුධය බවට පත්ුනේ? ඔව් ඩොලර් මිලියන 2.5ක්. මේ අංකය තමයි මේ මුළු සිදුවීමේම කේන්ද්‍රය. හැම දෙයක්ම පටන් ගන්නේ මෙතනින්. මේක නිකම්ම සොරකමක් නෙමෙයි. මේ සල්ලි හොරකම් කරලා තියෙන්නේ රාජයාකින්. ඒකත් රාජනය ආපහු ගෙවන ගනුදෙනුවකදී. ඉතින් මේකේ බරපතලකම හිතාගන්න පුරවන් නේද? හැබැයි මේ කතාවේ පුදුමම දේ තමයි මේ දැවැන්ත සොරකමට පාවිච්චි කරපු ආයුධය. ඒක තමයි අපි හැමදාම පාවිච්චි කරන සාමාන්‍ය PDF ෆයිල් එකක්. හරි, එහෙනම් අපි දැන් මේ ඩිජිටල් මංකොල්ලේ සිද්ධ වුණු විදිහ හරියටම විච්ඡේදනය කරලා බලමු. හැබැයි හිතන්නවත් එපා. මේක සංකීර්ණ මැල්වෙයාර් එකකින් එහෙම නැත්නම් හොලිවුඩ් ෆිල්ම් එකක වගේ සුපිරි හැක් කිරීමකින් කරපි දෙයක් කියලා. ඇත්ත කතාව ඊට වඩා ගොඩක් සරලයි. ඒ වගේම ගොඩක් භයානකයි. මේ සම්පූර්ණ මෙහෙයුමම සිද්ධ වෙන්නේ හරිම සරල පියවර 4කින්. මුලින්ම ප්‍රහාරකයෝ නිල ඊමේල් ගිණුමකට රිංග ගන්නම. පළවෙනි පියවර ඉවරයි. ඊට පස්සේ එයාලා කරන්නේ පැත්තකට වෙලා හොරෙන් අහගෙන ඉන්න එක. කිසිම සද්දයක් බද්දයක් නැහැ. එයාලා බලාගෙන ඉන්නේ ඩොලර් මිලියන 22.9ක ඒ කියන්නේ විශාල ගෙවීමක් ගැන යන කතාබහ. දැන් තමයි වැදගත්ම හරිය. තුන්වෙනි පියවර. එයාලා නියම ඉන්වොයිස් එක තියෙන ඊමේල් එක අතරමඟදී අල්ලගෙන ඒකේ තියෙන PDF එකේ බැංකු ගිණුම් විස්තර තමන්ගේ ගිණුම් අංකට මාරු කරනවා. අවසානයේදී මොකද වෙන්නේ? කිසිම දෙයක් ගැන අදහසක් නැති බලයල නිලධාරියෙක් නියම එකක් වගේ පේන ව්‍යාජ ඊමේල් එක දැකලා ගෙවීම අනුමත කරලා යවනවා. එච්චරයි. එතකොට ලොකුම ප්‍රශ්නේ අපි ඔච්චර විශ්වාස කරන ඩිජිටල් ආරක්ෂණ ක්‍රමවේද අර ඩිජිටල් අගුල් ඇයි මෙතනදී වැඩ කළේ නැත්තේ? අපි බලමු ඔය ආරක්ෂාව කියන මායාව ඇත්තටම මොකක්ද කියලා. අපි ඊමේල් එන්ක්‍රිප්ෂන් ගැන හිතන් ඉන්නේ ඒක අපේ පණිවිඩ හොරෙන් බලන ඇස් වලින් ආරක්ෂා කරන සුරක්ෂිත පෙට්ටියක් වගේ දෙයක් කියලා නේද? නමුත් ඇත්තටම වෙන්නේ මොකද්ද? ප්‍රහාරකයෙක්ට අපේ පාස්වර්ඩ් එක අහුවුනම එයා එන්නේ හොර පාරකින් නෙවෙයි කෙලින්ම ප්‍රධාන දොරෙන් නැවිදගෙන එනවා. එතකොට සර්වර් එකම තමයි යාට සාදරයෙන් පිළි අරන් අර එන්ක්‍රිප්ට් කරපු ඊමේල් ටික ලස්සනට ඩික්‍රිප්ට් කරලා දෙන්නේ. PDF ඩිජිටල් අත්සන් වෙල කතාවත් ඕකම තමයි. අපි හිතන්නේ ඒකෙන් මේ ලේඛනය වෙන්නේ නියමේ කෙනාමයි කියලා සහතික කරනවා කියලා. හැබැයි ඇත්ත තත්ත්වයේ ඊට වඩා වෙනස්. ප්‍රහාරකයෝ ව්‍යාජ PDF එකක් හදලා නිකම් බොරු සමාගමකින් ගත්ත නියම සහතිකයක් පාවිච්චි කරලා ඒක අලුතෙන් අත්සන් කරනවා. එතකොට සිස්ටම් එක බලන්නේ මොකද්ද? අත්සන ගණිතමය වශයෙන් හරිද කියන එක විතරයි. ඒක අත්සන් කරපු කෙනා කවුද? එයා අව්‍යාජද කියන එක සිස්ටම් එකට අදාළම නෑ. ඉතින් මේ වගේ අවදානමකට තියෙන විසඳුම තමයි අලුත් නීතියක්. ඒ කියන්නේ ආරක්ෂාව ගැන හිතන විදිහම වෙනස් කරන එක. ඒකට කියන්නේ zero trust කියලා. පරණ මතය තමයි විශ්වාස කරන්න නමුත් තහවුරු කරන්න කියන එක. ඒත් අලුත් නීතිය තමයි කිසිම දෙයක් විශ්වාස නොකරන්න හැම වෙලෙම තහවුරු කරන්න. zero trust කියන්නේ මොකද්ද? මේක ආරක්ෂාව ගැන හිතන සම්පූර්ණයෙන්ම වෙනස් ආකෘතියක්. මෙහෙම හිතන්නකෝ පරණ ක්‍රමයේදී ඔෆිස් එකේ නෙට්වර්ක් එකක ලොග් වුණාම අපිව විශ්වාසවන්තයෙක් විදියට සලකනවා. හැබැයි zero trust වලදී නෙට්වර්ක් එක ඇතුලේ හිටියත් එළියේ හිටියත් වැඩක් නැහැ. කිසිම කෙනෙක්ව කිසිම ඩිවයිස් එකක්ව ඉබේම විශ්වාස කරන්නේ නැහැ. කරන හැම ඉල්ලීමක් ගානෙම හැම දොරක් ගානෙම Taman කවුද කියලා ඔප්පු කරන්න ඕන. හැම දෙයක්ම සැකයෙන් බලලා දැඩිව තහවුරු කරනවා. මේ සිද්ධිය ගැන කරපු විශ්ලේෂණයක තිබ්බ මේ වාක්‍යයෙන් මුළු ප්‍රශ්නෙම හරියටම කියවෙනවා. පද්ධතිය ඊමේල් වැනි විශ්වාස කළ නොහැකි ප්‍රවහන මාධ්‍යයක් විශ්වාසවන්ත පරිසරයක් ලෙස සැලකුවා. මේක තමයි මෙතන වෙච්ච මූලිකම මහා ව්‍යසනකාරී වැරද්ද. හොඳයි. එහෙනම් දැන් බලමු මේ zero trust කියන දර්ශනය පාවිච්චි කරලා කිසිම විදිහකින් රවට්ටන්න බැරි පද්ධතියක් ගොඩනගන්නේ කොහොමද කියලා. මේකට තියෙන එක නූතන විසඳුමක් තමයි certificate pinning කියන ක්‍රමය. මේක හරියට දත් අතර තියෙන රහස් අතට දීමක් වගේ. සාමාන්‍යයෙන් වෙන්නේ සිස්ටම් එක පිටින් ඉන්න කෙනෙක්ගෙන් අහනවා මේ අත්සන හරිද කියලා. හැබැයි මෙතනදී ලබන්නාගේ සිස්ටම් එකේ යවන්නාගේ නියම පබ්ලික් කී එක ඒ කියන්නේ අර රහස් අතට දීම කලින්ම ගබඩා කරලා තියෙනවා. ඊට පස්සේ සිස්ටම් එක පිට කාවත් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන්නේ අර පින් කරපො ඒ කියන්නේ කලින්ම තහවුරු කරගත්තු කී එක විතරයි. එතකොට අර ව්‍යාජ ඉන්වොයිස් එකේ එනකොට ඒකේ අත්සන කොච්චර තාක්ෂණිකව හරි වුණත් රහස් අතට දීම නොගැලපෙන නිසා සිස්ටම් එකේ ක්ෂණිකවම ප්‍රතික්ෂේප කරනවා. මේ බලන්න පරණ ක්‍රමයයි අලුත් ක්‍රමයයි අතර තියෙන අහසට පොළ වගේ වෙනස. PDF ඉන්වොයිස් එකක් කියන්නේ මොකක්ද? Photoshop පාවිච්චි කරලා වුණත් ලේසියෙන්ම වෙනස් කරන්න පුළුවන් දෙයක්. එක ඉලක්කමක් වෙනස් කරාට ඒක ඇහෙට පේනෙවත් නැහැ. හැබැයි verifiable credential වගේ අලුත් ක්‍රමයක
දත්ත গুপ্ත ලේඛනමය ක්‍රමයකින් මුද්‍රා තියලා තියෙන්නේ. ඒ කියන්නේ එකම එක අකුරක් හරි වෙනස් කළොත් ඒක ආරක්ෂා කරන සම්පූර්ණ ඩිජිටල් අත්සනම කැඩිලා යනවා. සරලවම කිව්වොත් අපි මිනිස් ඇහැ විශ්වාස කරන තැන ඉඳලා ගණිතමය වශයෙන් 100%ක්ම සහතික කරපු ස්වයංක්‍රීය ක්‍රියාවලියකට මාරු වෙනවා. එහෙනම් මේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය අපිට ඩිජිටල් විශ්වාසයේ අනාගතය ගැන උගන්වන සැබෑම පාඩම මොකක්ද? මේ මුළු කතාවෙන්ම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. ප්‍රවාහන මාධ්‍ය විතරක් ආරක්ෂා කරලා මදි. ආරක්ෂා කරන්න ඕන ඇතුලේ තියෙන දේ. හිතන්නකෝ අපි සල්ලි ගෙනියනකොට වාහනේට ලොකු ආරක්ෂාවක් දීලා සල්ලි පෙට්ටිය ඇරලා තිබ්බොත් වැඩස් තියෙනවද? නෑ නේද? ඒ වගේ තමයි ඊමේල් එකට විතරක් ලොක් දාලා මදි. ආරක්ෂාව ලේඛනයටම කියන්නේ දත්තවලටම බැඳලා තියෙන්න ඕන. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතන්න. ඕනම දෙයක පරිපූර්ණ ඩිජිටල් පිටපත් හදන්න පුළුවන් ලෝකයක අපි කොහොමද සැබෑ දේ මොකද්ද කියලා ඔප්පු කරන්නේ?